කොහොමද කරා මම පුත්තන් ගන් ආවේ මම රටයන්ද කියන ආසාව එදාගෙන මගේ හිතේ තිබ්බට මට කොහොමද යන්නේ කොහොමද කරන්නේ කියලා ඒ ගැන කිසි අවබෝධයක් නැහැ නිවැරදි තරක් ස්ථානයක් මට ඇත්තටම හොයාගන්න අවස්ථාවක් තිබ්බා ඒ රාගේ තමයි මට මනෝරංජනසේ ඇත්තටම ගොඩක් මේ උදව් කරේ මනෝරංජන මට යන්න ඕන ඒ මාර්ගයේ යන්න ඕන ස්ථානේ මට හරියටම පෙන්ලා දුන්නා පිළියෙතර සෙන්ටර් බාහිරනේ තමයි ඒ ස්ථානේ උනේ එතනදී මට ගොඩාක් පහසු වුණා මේ රට යන්න ඕන ඒ වැඩ පිළිවෙල නිවැරදිව කරගන්නේ කොහොමද මේ නිවැරදි මාර්ගය මොකක්ද කියන එක මට පෙන්ලා දෙන්න මේ ඔස්සේ ගමන් කරන්න මට සෑහෙන රැගුලර් වුණා ඒ සෙන්ටර් බාහිරනේ ඉස්සෙල්ලා මම සෙන්ටර් බාහිරට ගිහිල්ලා ඒ ආයතන සමග කතා බහ කරලා මට මුලිය අවශ්‍ය දේ කිව්වොත් මම ආයතනට බාර දීලා අවශ්‍ය වීඩියෝස් ඒ ස්ටුඩියෝ බාර දීලා අතට මෙතන ගේනවා සෙන්ටර් බාහිරේ ආයතනයේ වැඩ හරිම පිළිවෙලයි ඒක හරියම විනෝදභාවයක් තියෙන ආයතනයක්. ඒකෙන් මට කිසිම බයක් දුන්නේ නැහැ. මේ ආයතනය හරහා සම්බන්ධ වෙලා මේ රට යන වැඩේ ගැන මට ඒක වැඩේ කරගෙන යන්න. ඇත්තටම දැන් අවුරුද්දක් වගේ කාලයක් තුළදී සම්බන්ධ වෙලා යාඥාත් එක්ක අද දවස්වලදී මම අද ඉන්ටර්විව් එකට මේ ඇම්බසි එකේ ඉන්ටර්විව් එකට මේ සහභාගී වෙලා තියෙනවා. ඇත්තටම කියන්න ඕනේ පරිවිඩයක් තියෙනවා මේ ඉන්ටර්විව් එකට සහභාගී වෙනකොට අපේ තියෙන පිළිවෙල දැන් අපේ ඉන්ටර්විව් එකේදී ඉන්ටර්විව් එක ෆේස් කරන්න කලින් අපේ තියෙන පිළිවෙලින් අපිට ලැබෙන්න තියෙන ලකුණු ප්‍රමාණය සමාජයට භාගයක් දෙන්න පුළුවන්. අපිට ලැබිලා ඉවරයි. ඒ හින්දා මේක අපේ රටට නියෝජනය කරන මේ ආයතනයක් නෙවෙයි. ඉන්න මම හැමෝටම පොඩි පණිවිඩයක් දෙනවා. අද මම දැක්ක දේවල් එක්ක මම කියන්නේ අපි ඉස්සල්ලා මෙතනට එද්දී හරිය ලස්සනට පිළිවෙලට මම කියන්නේ අලුත් ඇඳුම් ඇඳගෙන ආවේ එහෙම නෙමෙයි. අපි අඳුන්දේ වුණත් පිළිවෙලට නිවැරදිව ලස්සනට ඇඳගෙන මේ ආයතනයට අපි ආවනම් ඒක අපි ඇත්තටම නටන හොඳයි. මොකද අපේ රට නියෝජනය කරන්න තමයි අපි එතනට එන්නේ. ඒකින්ද හරි ඒක පොඩි පණිවිඩයක් මම ඔයාලට දෙන්න තියෙන. ඇත්තටම මට අද කියන්න සතුටුයි මම මේ ආයතනයට ඇවිල්ලා මේ රුමේනියා එම්බසි එකට ඇවිල්ලා මම මේ සමුක් පරීක්ෂණ මුහුණ දීලා කිසිම ගැටලුවක් නැතුව රට යන්න බලාපොරොත්තු වෙන්නේ හරි ඉන්නවා. Dinesh, saya mata, atau dari siapa yang, mama dan ada orang tertekan, memang belajar lagi akan, rasa kita nguri awal ni, memang tak pernah keluar Romania kan. Hari ada tinta mama Romania ayat ni bila ada istilah ayat, ya kan ada rekomend kari company kan, ya ada kan itu kan awal bahas itu. Terus memang kau ada me itu යන්න කියලා කොට පස්සේ මට මේ කිව්වන්නේ උදම්බලෙම ඒජන්සි එකක් තියෙනවා එයාගේ හිතේ තෙතනේ ඊට පස්සේ එයා මට අනුමත වුණා ඒජන්සි එකේ ලොකේෂන් එකයි කන්ටැක්ට් නම්බර්ස් දුන්නා ඊළඟ සම්බන්ධයෙන් ඊපස්සේ මම ගියා ඊට පස්සේ පළවෙනි දවසම මගෙන් එයාලා මම කරන ජොබ් එක සම්බන්ධව අහනවා මම මෙහෙම වෙල්ඩින් සර්ටිෆිකේටින් කරන් ඊට පස්සේ ඊට අදාළ වීඩියෝ මම ගන්න මගේ හොපුලුවන් දෙන්න මම පුළුවන් දැන් දෙන්න ගියා Asma dewa video gadum. Paste ya agensi wangi mereka company la ya ulum. Pas tapi itu paste ya dalam di lagi mana video balik berla mawa had සම්බන්ධ කරගෙන කැමති කියන. ඊට පස්සේ මට තිබුණා එම්බසි ඉන්ටර්විව් එක තිබුණාද? මම එතන අද ඉන්ටර්විව් සම්බන්ධව ගියා. ගොඩක් ලොකු දේවල් මුලට නැහැ කියන සාමාන්‍යයෙන් අපේ වර්ක් ඇග්‍රීමන්ට් එකේ තියෙන දේවල් තමයි ඇහුවේ. සමගම වැසේ දේවල් ඇහුවා. ඊපස්සේ ඒක දැන් ගියාම ගොඩක්ම තේරුණා සාමාන්‍යයෙන් එතෙන්ට යන පිළිවෙල 50%ක්ම අපේ වැඩේ සාර්ථක වෙන්න අරගත් වෙන පිළිවෙල. අනිවාර්යයෙන්ම ඒකට ගියාට පස්සේ දැක්කතන හිටිය සමහර අය සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ඉදිරිපත් වෙන්නේ 80% ගන්න අපි රට කියන එක එතන එම්බසි එක දැනගන්නවා. ඒකට අපේ විදිය බලව තමයි එයාලා එතන ඉඳන් අපෙන් ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මේ මම කියන මේ ඉස්සරහම සම්බන්ධ වෙන කෙනෙක්ට මම ඉන්ටර්විව් එකට ප්‍රෙස් කරන්න යන කෙනෙක්ට බොහොම පිළිවෙලට පැහැදිලිව සාමාන්‍යයෙන් තමයි පර්සනැලිටි පේන විදිහට බොහොම පිළිවෙලට දැස්සිලා ඉන්ටර්විව් ෆේස් කරන්න කියලා. අද දවස් බොහොම දවසක් හොඳ ඉන්ටර්විව් ෆේස් කරා බොහොම සතුටුයි.